අයිබෝන් තව දිනක් බුකේ රවුමක් යන්න පෙළ ගැසෙමු. අද දිනේදී බුකේ රසබර තොරතුරු මොනවාද කියලා අපි හොයලා බලමු. මෙන්න මුලින්ම මාතලන් යකා කියනවා මම නම් හිතන්නේ NPP උන් අනුරලාව ඇඳුවා වැඩ්ඩෝ කියලා. උනුත් නියපට ඇඳගත්තා. මාතලන් දාලා තියෙනවා NPP එකේ අය අනුරලා වැඩ්ඩෝ කියලා බොරු දේවල් කියලා. ඇත්තටම මේගොල්ලොත් හිතුවා ඌ අපි තමයි වැඩ්ඩෝ කියලා. එහෙම ඇඳගත්තා කියලා තමයි මාතලන් කියන්නේ. ඇත්තටම අනුරලා ඇඳගෙනද නැත්නම් ඇත්තටම වැඩ්ඩෝද? තීරණය ඔබ සතුයි. මෙන්න ඩොක්ටර් රංජන් ජයසුන්දර කියනවා ක්ලීන් ශ්‍රී ලංකා හරියටම තේරුණා කියලා. ක්ලීන් ශ්‍රී ලංකා කියන්නේ මොකක්ද කියන එක දැන් තේරලා තියෙන්නේ. ඔයගොල්ලෝ හිතන්නේ මොකද්ද? ක්ලීන් ශ්‍රී ලංකා කියන්නේ සුද්ධ පවිත්‍ර කිරීමද? නැත්නම් රට සුද්ධ කිරීමද කියලා. ඔයගොල්ලෝගේ තීරණය. දොස්තර නම් හිතන්නේ ඕක රට සුද්ධ කිරීම කියලා තමයි. මෙන්න නැවතත් මාතලන් යකාගේම පෝස්ටුවක් ආමුදුරෝන්ගේ සීන් එක නම් මෝඩ සාදුලා අල්ලාගෙන දීපු වෙල් ප්ලෑන් ගේමක් කියලා. මාතලන් නම් කියන්නේ අර ස්වාමින් වහන්සේලා චීවරධාරීන් ඒ මත් කුඩු මත් ද්‍රව්‍ය එක්ක හම්බ වෙච්ච එක මේ මෝඩ චීවරධාරීන් අහුවලා වෙන දෙයකට වෙන ප්ලෑන් එකකට හවුවෙච්ච වෙන කෙනෙක් දාපු ගේමක් කියලා තමයි තියෙන්නේ. හැබැයි අපිට දැන් පේනවා ඒ චීවරධාරීන්ගේ ෆෝන් වල තිබ්බ පින්තූර අනිත් කාන්තාවන් එක්ක කරපු ඒ සංවාද සිවුරු ගලවගෙන ඒ කරපු වීඩියෝ කෝල් වල පින්තූර එළියට අවිල්ලා තියෙන ඒවා කොහොම එළියට ආවද කියන එක වෙනම ප්‍රශ්නයක්. නමුත් මේ චීවරධාරීනොත් සියල්ලම හොඳ කට්ටිය නෙවෙයි කියලා තමයි අපිට පේන්නේ. මෙන්න ජගත් කැදුම් විජේසුන්දර කියනවා අද නුවර පාරේ උදේ වැඩට එන අයට සම්මා සම්බුදු සරණයි කියලා අර පාගමන මේ දිනවල යක්කල පැතිපසු කරගෙන නුවර පාරේ එන්නේ. ඉතින් ඒ පාරේ වැඩට යන අයට පොඩ්ඩක් කරදර කියලා තමයි මේ කියන්නේ. ඉතින් ඔක දවසයි තව දෙකයි පොඩ්ඩක් අපහසුව විඳලාගෙන එහෙම එකල්ලා ගියාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔක හැමදාම තියෙන දෙයක් නෙවෙයි. ඒ නිසා ජනතාව ඒ ගැන දැනුවත් වෙයි කියලා අපිට හිතන්න වෙනවා. මෙන්න සදුනි ලක්ෂිකා දාලා තියෙනවා සංවාදයක්. බැසිලුයි අනුරගේ අම්මෝ ඒක කියලා. මොකද්ද බැසිල් කියන්නේ? ඔය ක්‍රමය දන්නේ ඔය ක්‍රම මම දන්නේ නැහැ. අනික මාර වේගයක්නේ. ඊට පස්සේ අනුර කියනවා මේවා සමාජවාදී ඩිජිටල් ක්‍රම කියලා. ඒ කියන්නේ බැසිල්ලා එහෙම ඔය හැක් බැක් කිරිලි දැනගන්න හිටියේ නෑනේ. වෙන විදියකටනේ වැඩේ දුන්නේ. දැන් අනුර කියනවා අපි නම් මේ සල්ලි එහෙම කරේ සමාජවාදී ඩිජිටල් ක්‍රමයට කියලා. මේක මේ අනුරගේ අදහසක්. මෙන්න තනුගේ අදහස මාලිමාවේ අපි විපක්ෂයට හැදිලා තියෙන වෛරසය නිට්ටාවටම සුව කරනවා. මේයි පළවෙනිදාට කියලා. මේ කියන්නේ පළවෙනිදාට ඉතාමත්ම විශාල රැලියක් පවත්වනවා කියලා වෙන්නේ නැති. මේයි පළවෙනිදාට ජනතාව ගෙනල්ලා ජනතාව පෙළගස්සලා මේ මාලිමාවේ බලය පෙන්නලා විපක්ෂයට තියෙන වෛරස් එක නිට්ටාවටම සුව කරනවා කියලා තමයි මේ තනු කියන්නේ. මෙන්න අසන් ධනංජයගේ පුවතක් ඩීසල් මිලදී ගැනීමේදී හොරකමක් සිදු වෙලා අල්ලස් කොමිටුවට පැමිණිලි. මේ අද දිනේදී අපි දැක්කා විපක්ෂයේ පිරිසක් මේ ඩීසල් මිලදී ගැනීම වලදී ඒ අර වෙච්ච හොරකමක් ගැන කතාවක් වුණා අර HSBC ඒ බැංකුව මගින් ඉදිරිපත් කර ඒ කරුණු ඇතුළු මෙන්න තවත් හොරකමක් සිදු වෙලා කියලා පැමිණිල්ලක් කළා තියෙනවා අල්ලස් කොමිසමට. එල්ලස් කොමිසමට මේ දවස්වල පැමිණිලි ගොඩයි. අපි හිතනවා ඔවුන් මේ ඒවට සාධාරණ පරීක්ෂණ පවත්වලා ඒ අවශ්‍ය හැම පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව ඒ හැමෝටම අවශ්‍ය දඩුවම් ලබා දෙයි කියලා. ඉතින් මෙන්න ජනත් ප්‍රේමරත්නගේ සටහනක් RDA එකේ මුදල් නොවේ නම් ලංකා බැංකුව RDA කලාප අධ්‍යක්ෂකයට තව ගන්න තියෙන මුදල කියලා ලියුම් ගහන්නේ ඇයි? අපි දැක්කනේ දැන් අර RD එකේ මේ මුදල් හුටපටේදී අද දිනේදී ලියුමක් එළියට ආවා. මේක මේ RD එකෙන් නෙවෙයි මේ ලංකා බැංකුවෙන් තමයි දෙපාරක් ගෙවලා තියෙන්නේ කියලා. ඒ බව නියෝජ්‍ය ඇමති ප්‍රසන්නත් සනාථ කරා මේක අපිට අදාළ දෙයක් නෙවෙයි මේක ලංකා බැංකුවේ අවුලක් කියලා. මෙතන මොහු සඳහන් කරන්නේ එහෙනම් ඇයි ලංකා බැංකුව RD එකේ කලාප අධ්‍යක්ෂකට මෙන්න අපිට තව ගන්න තියෙන මුදල මෙච්චරයි කියලා ලියුම් ගහන්නේ. ඒක ලංකා බැංකුවේ වැරද්දයි ලංකා බැංකුවයි ඒ සැපයුම් කරුණු අතර ප්‍රශ්නයක් නම් මොකද එහෙනම් RD එකට අතරමැදියට එන්නේ කියලා තමයි මේ ප්‍රශ්න කරන්නේ. මෙන්න කටපේ ආරච්චි ජයසිංහගේ පෝස්ටුවක් දිත්වා හානියේදී මිනිස්සු එහෙම යන්න පාදාගත්ත පාරවල් එහෙම්මම තමයි. හොරකම් වංචාව ඇරෙන්න මේ ආණ්ඩුව කළාය කියලා ලබු ගෙඩියක් නම් නැහැ කියලා තමයි කියන්නේ. කෙනර දිත්වා කුණාටුවේදී ඒ කුණාටුව ඇවිල්ලා පාරවල් කැඩිලා විනාශ වුණාම මිනිස්සු යන්න එන්න පොඩි අඩිපාරවල් එහෙම හදාගත්ත ඔය ගම්පැතිවල නෑ සඳහන් කරන්නේ ඒ පාරවල් මිනිස්සු පාදාගත්ත පාරවල් තියෙන්නේ තාම හරියට ඒ පාරවල් මේ සුරපප්පාලාගේ අතින් සිද්ධ වෙලා නැහැ කියලා තමයි මේ චෝදනාව එල්ල කරන්නේ. මෙන්න රබිල ගුණවර්ධනගේ පෝස්ටුවක් වංචාවෙන් පසු ගෙන්වූ ගල් අඟුරු නැව් දෙකක් තත්වෙන් බාලයි දූෂිත ගනුදෙනුව දිගටම දැවැන්ත බල ශක්තිය අර්බුදයක් අත ළඟ. දැන් මේ ඇමති මාරු වෙලත් මෙන්න ඊට පස්සෙත් අර දූෂිත ආයතනයෙන්ම තව නැව් දෙකක් ඇවිල්ලා ඒ නැව් දෙකක් දැන් පිට තත්වෙන් බාලයි මේක විදුලි ජනනය කිරීමේදී ඉතාමත්ම දරුණු තත්ත්වයකට පත් වෙනවා. ඒ වගේම ඉතාමත්ම දරුණු බල ශක්ති අර්බුදයකට යන්න තියෙනවා. මේ අපි තවත් දැක්ක ඔහුගේම තවත් පෝස්ටුවක්
රමිල ගුණවර්ධන මේ දිනේදී SJB වේදිකාවට UNP එක්වේ SJB ආරාධනාව UNP පිළිගනී කියලා අපි දැක්ක අද දිනේදී සජිත් ප්‍රේමදාස UNP එකේ පාක්ෂිකයන්ට නායකත්වයට කියනවා සමගි ජන බලවේගයේ මේ දින රැළියට එක් වෙන්න කියලා. ඉතින් මේ කියන විදිහට එම ආරාධනාව එක්සත් ජාතික පක්ෂය පිළි අරගෙන තියෙන බවක් තමයි මේ කියන්නේ. සපුමල් ගිම්හාන පෙරේරා BOC පච්චපතුරුවයි කියලා පෝස්ටර් ගහයිද ඕයි කියලා අහලා තියෙනවා. දැන් මේ නියෝජ්‍ය ඇමති ප්‍රසන්න කිව්වනේ ප්‍රසන්න ගුණවර්ධන කිව්වනේ මේක අපිට කරන්න දෙයක් නැහැ කියලා අත හොදගත්තා අත පිහදගෙන කිව්වා මේක ලංකා බැංකුවේ වරදක් කියලා. ඉතින් මේ මිනිස්සයා දන්නේ ලංකා බැංකුවද මාර්ග සංවර්ධන අධිකාරියද ඕක මොකක් වුණත් ඔය රජයේ ආයතනය රජයේ බැංකුව. ඉතින් කොහෙන් ගියත් අවසානයේ ජනතාවගේ මුදල් තමයි ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මේක කියන්නේ මේ ජේවී විපාක්ෂිකයන් පෝස්ටර් ගහයිද මේ ලංකා බැංකුව පච්චපතුරවනවා කියලා මේ ලියුම එළඹීමත් සමගම. ඉතින් ඔය ටික තමයි අද දිනේදී බුකේ රවුමක් යද්දී අපිට දැනගත්ත විශේෂ තොරතුරු. එහෙනම් අපි තව දිනයක බුකේ රවුමක් ගිහිල්ලා සියලුම තොරතුරු දැනගෙන නැතෙක් නැවත හමු වෙමු. සුබ දවසක්.